ඉතා වැදගත් පණිවිඩයක් රහසක් දෙවියන් වහන්සේ මට එළිදරව් කරා. මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ප්‍රේමවන්ත දේවදරුනි. This is very important message for every pastors, every leaders of the church, every headquarters in the family. This is very, very important message in this night. මේක ඉතා වැදගත් පණිවිඩයක්. ශුද්ධ බයිබලයේ ලූක් සුභාරංචි දෙවනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේගේ ඉපදීම ගැන ලියා තිබෙනවා. යේසුස් වහන්සේ බෙත්ලෙහෙම ඉපදෙනවා. ඒ වෙලාවේ ජෙරුසලෙම හිටපු එන්ඩරන්ට දේවදූතයා එළිදරව් වී ඔවුන්ට දෙයක් කියනවා. මෙන්න දාවිද්ගේ පුත්‍රයා බෙත්ලෙහෙම් නුවරේ ඉපදිලා සිටිනවා. නුඹලා ගොස් උන්වහන්සේ නමස්කාර කරපල්ලා. උන්වහන්සේව රෙදි කෑල්ලේ ඉදිරියෙන් තබා තිබෙන එක තමයි නුඹලට මා විසින් දෙන ලකුණ කියලා දේවදූතයන් එන්ඩරන්ට පැවසුවා. දැන් මේ වචනයෙන් බොහෝ දේශනාවල අපි අහලා තිබෙනවා. බොහෝ දේශනාව. නමුත් ඒ දේශනාවක් කරන්න නෙවෙයි මං ආවේ. මේක දේව අභිමුඛයේ ඉඳලා මේ වචනේ මෙනෙහි කරන වෙලාව දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ මේ අපොස්තලවරයාට දුන්නා වූ එළිදරව් මේ රාත්‍රී ඔබත් එක්ක මම බෙදා ගන්නවා. බලන්න මේ එන්ඩරෝ රාත්‍රියේත් තමන්ට ලැබුණා වූ තමන් ළඟ සිටිනා වූ බැටළුවන්ව උන් රැකගත්තා කියලා බයිබලයේ කියන රකින්නවා කියලා. එහෙමනම් රාත්‍රී අඳුරේ ඒ වෙලාවේ තමයි මේ බැටළුවන්ව ඒ එන්ඩරෝ රැකගන්නේ. එහෙමනම් ඔබ සභාවේ නායකයෙක් නම් ඔබ තුලින් සභාව පෝෂණය වෙනවා නම් ඔබ ආලෝකයේ තියෙන කාලේ විතරක් නෙවෙයි අඳුරු කාලේ ඔබගේ බැටළුවන් ළඟ ඉඳගෙන ඒ බැටළුවන්ව රැක ගන්නට ඕනේ. It is no matter when you are apostolic or you are a pastor or you are a preacher or teacher or you are evangelist, whatever. දෙවියන් වහන්සේ ඔබට විශ්වාස කර බැටළුව කීපයක් දෙනවා නම් you must in charge of that shepherd. බලා ගන්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. ඔබ ඒකට වගකීම. ආලෝකයේ තියෙන දවස්වල බැටළුවත් එක්ක ඉන්න අඳුර එනකොට බැටළුව දාලා දුවන එක නෙවෙයි. ඉතා බයිබලයේ ඉතා පැහැදිලිව කියන රාත්‍රී වෙලාවේ මේ එන්ඩරෝ බැටළුණු ආරක්ෂා කරා කියලා. දැන් අපි මේ වචනේ පොඩ්ඩක් ආවරණ කරලා බලමු, පොඩ්ඩක් පැහැදිලි කරලා බලමු. කොයි මොහොතේද? ඇයි මේ එන්ඩරන්ට දෙවියන් වහන්සේ ඒ දේ කිව්වේ? ඒ දේ එළිදරව් කරේ? What is the reason? මොකද්ද කාරණා? එහෙම බලනකොට තමයි අපිට ඉතා පැහැදිලි වෙන්නේ මේ එන්ඩරෝ සාමාන්‍ය එන්ඩරෝ නෙවෙයි. නිකන් අතන මෙතන ඉන්න එළුව ටිකක්ව බැටළු ටිකක්ව බලාගන්න එන්ඩරෝ නෙවෙයි. මේ එන්ඩරෝ දිවා සරාත්‍රි තමන්ට ලැබිච්ච බැටළුවන්ව රැකගන්න ආරක්ෂා කරන්න කැප් වුණා වූ එන්ඩරෝ කීපයක්. The special shepherd. ඒගොල්ලන් දිවා රාත්‍රී මේ බැටළුවන්ව බලාගන්න කැප වුණා වූ එන්ඩරෝ.
අපි දකිනවා එන්ඩරොන්ව සාමාන්‍යයෙන් මම ඔය ජෝර්ඩන් ඊශ්‍රායල් ඔය වගේ රටවල් වලට යන වෙලාවේ මම දකින එක දෙයක් මොකක්ද දන්නවද මේ එන්ඩර් කැවිලා බැටලෝ 50 100ක් අරගෙන යනවා දවල් කාලේ ගිහලා පෝෂණය කරලා රැට ඇවිල්ලා නැවත ඒ පට්ටිය ගෙනලා දාලා ඔය යනවා ගෙදරට නමුත් මේ එන්ඩර් එම නෙවෙයි මේකලා රාත්‍රියේ ඒ බැටලොන් එක්කම තමයි ඔවුන් ජීවත් වෙන්නේ එහෙමනම් මොකක්ද අර්ථය මේ බැටළු මේ එන්ඩර සාමාන්‍ය එන්ඩරත් නෙවෙයි ඔවුන්ට ලැබිච්ච මේ බැටළුවොත් සාමාන්‍ය බැටළුවෝ නෙවෙයි ඒ බැටළුවෝ දෙවියන් වහන්සේට පූජා කළා වූ බැටළුවෝ දෙවියන් වහන්සේට පූජා කර තිබෙනවා එහෙමනම් දෙවියන් වහන්සේට පූජා කරපු එහෙම නැත්නම් දෙවියන් වහන්සේට පූජා කරන්න වෙන් කරපු මෙවන බැටළුවෝ පළුදුක් වෙන්න බෑ. පළුදු වෙන්න බෑ. ඒ බැටළුව තුල පළුදුවක් තියෙන්න බෑ. ලෙඩක් තියෙන්න බෑ. රෝගයක් තියෙන්න බෑ. තුවාලයක් තියෙන්න බෑ. ඒ වගේ දෙයක් එන්නට අනුමත කරන්න බෑ. ඒ වගේ දෙයක් සිදු වෙන්නේ නැතුව දිවා රාත්‍රී ඒ බැටළුන්ව විශේෂයෙන්ම මේ එන්ඩරෝ ආරක්ෂා කළ යුතුයි. ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ට තුවාලයක් එන්න දෙන්න බෑ. එහෙමනම් දවල් කාලේ විතරක් නෙවෙයි රාත්‍රී කාලෙත් ඒ බැටළුන් මේ එන්ඩරෝ රැක අන්ටෝනි ආරක්ෂා කර ගන්න ඕනේ. ඒක තමයි විශේෂිතය. දැන් මේ එන්ඩරන්ට දේවදූතය ඇවිල්ලා කියනවා මෙන්න දාවිද්ගේ පුත්‍රා බෙත්ලෙහෙම් නුවර ඉපදිලා තිබෙනවා. ඔව් රෙදි කෑලේ ඔතලා ඉදිරියේ තබා තිබෙයි මේ නුඹලාට දෙන ලකුණ කියලා කියනවා. එහෙමනම් දෙවෙනි කාරණා මොකද්ද? අර පළුදුවක් නැත්තුව ඉපදුනා වූ බැටළුවාව තුවාල වෙන්න ඉඩ දෙන්නේ නැතුව වෙන සත්තු නොවුන්ව අපාකණ්ඩ ඉඩ දෙන්නේ නැතුව අර ඉපදිච්ච බැටළුවාව රෙදි කෑල්ලෙන් ඔතලා තමයි ආරක්ෂා කරගන්නේ. පළුදු වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා ඉතා පරිස්සමෙන් ඒ ඉපදිච්ච බැටළුව රෙදි කෑල්ලෙන් ඔතලා තමයි මේ එන්ඩරෝ තමන් ළඟ තියාගන්නේ. දැන් මේ ලකුණ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීමේදී දෙවියන් වහන්සේ පෙන්눔 කරන්නේ බැටළුව එන්ඩරන්ට. උඹලා ඵලයල්ලා එතන දරුවෙක් ඉපදෙලා ඉන්නවා. ඔව්ව රෙදි කෑල්ලෙන් ඔතලා ඉදිරියේ තබලා තිබෙ මේකයි ලකුණ. එතකොට මේ එන්ඩරන්ට තේරෙන එන්ඩර භාෂාවමයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. එන්ඩරන්ට තේරෙනවා පළුදුවක් නැති එළු පැටික්කුව බැටළුවෙක්ව අපි ආරක්ෂා කරනවා වගේ රෙදි කෑල්ලෙන් තියන් ඉන්නවා වගේ අතන දාවිද්ගේ පුත්‍රයා ඉපදෙලා ඉන්නවා. ඔව්වත් රෙදි කෑල්ලෙන් ඔත්තලා ඉදිරියේ තබනවා කියන්නේ ඔව්ගේ කිසිම පළඳුවක් නැහැ. අපි ගිහලා ඔව්ව නමස්කාර කරන්න ඕනේ. ඔව්ට වඳින්න ඕනේ. හලෝ පළඳුවක් නැති කෙනාට තමයි නමස්කාරය. පළුදුවක් නැති කෙනාට තමයි නමස්කාරය. ක්‍රිස්තුස් වහන්සේ තුල කිසිම පළුදුවක් තිබුණේ නැහැ. ඒකේ ලකුණ තමයි ඔව් රෙදි කෑල්ලෙන් ඔතලා ඒ ගාල් ඉස්සර තබලා තිබුණේ. බැටළුන්ට එන්ඩරන්ට තේරුණා අපි කොහොමද මේ බැටළුන් ආරක්ෂා කරන්නේ මේ පළුදුවක් බැටළු පැට්ටුන් ඉපදිච්ච ගමන කොහොමද ආරක්ෂා කරන්නේ? ඒ වගේ කෙනෙක්ව ආරක්ෂා කරනවා නම් ඔව් අපි ගිහලා බලලා නමස්කාර කරන්න ඕනේ. ප්‍රේමවන්ත දේවදරුවනේ දැන් ඒ රාත්‍රියේ තාරුකාව මඟ පෙන්නනවා. ජෙරුසලෙමින් දලා බෙත්ලෙහෙම් දක්වා අඩුම ගාන මං හිතන්නේ කිලෝමීටර් 5ක්වත් ඇති. තුර ඔවුන් ඇවිදිලා යනවා ඒ මධ්‍යම රාත්‍රියේ. මධ්‍යම රාත්‍රියේ ඇවිදිලා යනවා. දේවදරුවනි
පාස්ටර්ස්ලාට මම කියන්නේ ඔබේ බැටළුවන් වෙනුවෙන් මධ්‍යම රාත්‍රී ඔබ ඇහැරලා ඉන්න ඕනේ. ඔබගේ බැටළුව වෙනුවෙන් මධ්‍යම රාත්‍රී ඔබ වුන් වෙනුවෙන් යාත්නා කරන්න ඕනේ. මධ්‍යම රාත්‍රී තමයි සත්තු විඳින්න එන්නේ. මධ්‍යම රාත්‍රී තමයි යක්ෂ පහර දෙන්න එන්නේ. ඒ වෙලාවේ තමයි අපේ බැටළුවන්ට අපි ආවරණයක් වෙන්න ඕනේ. ඔබගේ බැටළුවන් තුවාල වෙන්න බෑ. ඇයි? ඔවුන් දෙවි මාසට කියලා පූජාවෙන් යන බැටළුවෝ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔතේනවා තමගේ සභාව නැමැති මනාලියක් විවාහ කරන්නට. බයිබලයේ කියනවා කිසිම කැරැල්ලක් පළුදුවක් නැති දේව සභාව විවාහ කරන පිණිස යේසුස් වහන්සේ මේ පොළොවට එනවා නම් ඔබගේ සභාව ඔබ කොයිතරම් ආරක්ෂා කළ යුතුයිද? ඔබට දෙවියන් වහන්සේ දුන්න බැටළුවන කොයිතරම් ආරක්ෂා කරන්න ඕනේද? දිවා රාත්‍රී ආරක්ෂා කරන්න ඕනේ. රෙදි කෑල්ලේ හොතලා පරිස්සම් කරන්න ඕනේ. ඔව් ආත්මෙන් වාස ඒ දරුවා වටේ සිටින්න ඕනේ. ආත්මික දරුවාව. ඒකට එඬොර වෙන ඔබයි වගකීම. ඔබ විශ්වාස කළ තමයි ඔබේ අතට දෙවියන් වහන්සේ බැටළුවා දීලා තිබෙන්නේ. ඉරිදා පැය දෙකකට පල්ලියට නටන්න නැටිලා හරියන්නේ නැහැ පාස්ටර්ස්ලා. You must in charge to your church. ඔබ සභාවට ඔබ රැකවරණයක් වෙන්න ඕනේ. නිතරම ඇස් ගහගෙන ඉන්න ඕනේ. ඔබ බැටළුවන්ට මොනවද වෙන්නේ? බැටළුව කොහෙද යන්නේ? මොනවද කන්නේ? අද බැටළුව ගිහලා හොර කෑම කනවා. ඊට පස්සේ අජීර්ණ වෙන්නේ නැහැ. නැවත ඔබ ළඟට තමයි එන්නේ. ඒ වෙලාව ඔබ දාලා ගියා කියන තරාව ඔබ පිරිනමන්න බෑ. ඒ වෙලාවේ ඒ බැටළුවව ඔබ බාර ගන්නට ඕනේ. ඒ බැටළුව මොනවාද කාලා ජීර්ණ උනේ නැද්ද? ඒක බඩේ කොයිද තියෙන ඒක අරන් එළියට දාන්න ඕනේ. දාලා ඔව් රැක ගන්න ඕනේ. ඔව් සුව කරන්න ඕනේ. ඔව් ආරක්ෂා කරන්න ඕනේ. ඊන් පසුව ඒ බැටළුවගෙන ඔබගේ අනිත් බැටළුවත් එක්ක එක්කව කරන්න ඕනේ. ඒ නිසා ප්‍රේමවන්ත දේවදරුවනි, සභාවේ පාලකවරුනි, ඔබට ලොකු වගකීමක් තියෙනවා. නිකන් දේශනා කරනවා කියලා දන්න දේවල් දේශනා කරන්න බෑ. අද බැටළුවන්ට මොකක්ද ආහාර අවශ්‍ය? ඒ ආහාර ඔබ දෙන්න ඕනේ. ඔබගේ පණිවිඩෙන්, ඔබගේ දේශනාවෙන් අර තුවාල වෙලා ඉන්න බැටළුවා තවත් තුවාල නොවන පිණිස ඒ තුවාලේ සුව කරන බෙහෙත වෙන දේශනාවල්, පණිවිඩවල් ඔබ දෙන්නට ඕනේ. අද බොහෝ අය මොනවාද කරන්නේ? ඔය මඩගොඩේ වැටිලා එන බැටළුවට තවත් පල්ලියේදීමුත් මඩ ගහනවා. තවත් මඩ ගහනවා. අවුවට කියන එක තමයි දෙවියන් වහන්සේගේ දඬුවම කියලා. දෙවියන් වහන්සේ එහෙම කරේ නැහැ. එහෙමනම් මේ වගේ බයිබල් වචන වල ලියලත් නැහැ. මේ වචන වල රහස් තියෙනවා. එනිසා ප්‍රේමවන්ත දේවදරුනි, අර එඬොර සාමාන්‍ය එඬොර නෙවෙයි. කිසිම පළුදුවක් නැති බැටළුවන්ව දෙවියන් මාසට පූජා කරට යන, එහෙම නැත්නම් පූජා කරපු ඒ බැටළුවන්ව, පූජා කරපු කියන්නේ කපලා මරා දාපු උණුව නෙවෙයි. මම කියන්නේ සමහරක් අය නම් කරලා ඇති දෙවියන් වහන්සේට කියලා. එවන බැටළුවන්ව ආරක්ෂා කරනවා. දැන් මමත් එහෙම තමයි. මම මොනවද කරන්නේ? බැටළුවෙක් දෙවියන් වහන්සේට පූජා කරන්න ඕනේ නම් ඉස්සලා ගිහලා බැටළුවව බාර දෙනවා රක්ෂණා කරන තැනට. ඒක ආරක්ෂා කරගන්න පිණිස. ආවල් දවසේ මට පූජාවට ඕනේ. ඒ නිසා ඒ වෙනතුරු මේක ආරක්ෂා කරගන්න. ඇයි මාළන් හිටියොත් මට ආරක්ෂා කරන්න බෑ. යම් කිසි පළුදුවක් වෙන්න පුළුවන්, තුවාලයක් වෙන්න පුළුවන්, සතෙක් විදින්න පුළුවන්. ඊන් පස්සේ ඒක ඒ බැටළුවා ගිහලා දෙවියන් වහන්සේට පූජා කරලා දෙවියන් වහන්සේක බාරගන්නේ නැහැ. ඒ නිසා මම හරි දේ දෙන්න
නිසා දැන්ම තැනකට දීලා ඒක ආරක්ෂා කරනවා. ඒ වගේ තමයි. ඒ වගේ තමයි. මම දන්නවා මම නම කියන්නේ නැහැ. කිව්වොත් ඔයාලට තේරෙයි. මම දන්නවා සහෝදරී එයා පොඩ තමාගේ මුදල් ටික තමාගේ දරුවා ළඟට දීලා එක්කව කර ගන්නවා. මෙන්න අද ඩොලර් 10 මෙන්න අද ඩොලර් 20. මම දවසක් ඇහුවා ඇයි මෙහෙම කරන්නේ කියලා. නෑ ඒක මාස අන්තිමට දෙවෙනස් පොණ දසෙන් කොටස. මං දැන් එක්කව කරනවා. මගේ ළඟ තිබොත් වියදම් වෙයි. මගේ ළඟ තිබුණොත් නැති වෙයි. මේක තමයි අපි දරුවන්ට අපි කියලා දුන්නේ දෙවියන් වහන්සේ පන්තුරක් දෙනකොට ඒක අලුත් කොලෙන් දෙන්න. ඒ කීරිලා, තැලිලා, පොඩි වෙලා එහෙම කාසියක් ගිලා දාන්න එපා දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ දෙනවා නම් මොන දේ දුන්නත් පළුදු නැති දේවල් දෙන්න. චර්ච් උයලා දෙනවද? බාස්මති හාල් වලින් උයලා දෙන්න. ඒක දෙන්නේ දෙවියන් වහන්සේට. හොඳ මස් කෑලි ගෙනත් උයලා දෙන්න. ඒක දෙන්නේ දෙවියන් වහන්සේට. අද දවස් ඔබ තීරණයක් ගන්න මම පළුදු නැති දේවල් තමයි දෙවියන් වහන්සේට පූජා කරන්නේ. ඒක තමයි දෙවියන් වහන්සේ කියන්නේ නුඹලගේ ඵලෙන් ප්‍රථම ඵලයේ දේව සභාවට ගෙන අන්තිම ඵලෙ නෙවෙයි. Bring your first. පළවෙනි දරුවා. හැම දෙයකම පළවෙනි දෙවියන් වහන්සේ දීලා බලන්න. ඔබව දෙවියන් වහන්සේ පළවෙනි ස්ථානයේ තබලා ඇති. ඔබව දෙවියන් වහන්සේ මුල් ස්ථානයේ තබලා ඇති. ඒ නිසා මේ රාත්‍රියේ මම පාස්ටර්ස්ලාට කියන්නේ ලොකු වගකීමක් ඔබට තියෙනවා. ලොකු වගකීමක් තියෙනවා. ඔබට ලැබිච්ච බැටළුණු ආරක්ෂා කරගන්න පළුදු වෙන්න ඉඩ දෙන්න එපා. ඔබේ කැමැත්තට ආත්මවල මඟ පෙන්වන්න යන්න එපා. First ask to God, from God. Should I do that, my Lord? මට මේක කරන්න පුළුවන්ද? If you agree with that, I will do it. When you give me a provision, I will do it. Do it. දෙවියන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න. දෙවියන් වහන්සේ දුන්නදී පැය 27ම ඇහ ගහගෙන ඉන්න. ඒ වගකීම ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. කකුල් කැඩිච්ච, උළු නැති, බඩ පැලිච්ච කිසිම දෙයක් don't bring unto God. දෙවියන් වහන්සේ ළඟට ගේන්න එපා. Bring your fresh gift for to